රසම රස උරුණු කරයක් හදමුද? ඔන්න අද අපේ අම්මා ගෙදර ඉඳන් සරලවම උරුණු කරයක් හදන්න යන්නේ. බලමුකෝ කොහොමද හදන්නේ කියලා. මුලින්ම සෝදල පිරිසුදු කරගත්ත උරුණු වලට මිරිස් ඒ වගේම තුන පහ අවශ්‍ය ප්‍රමාණයට කහ දාලා සීසන් වෙන්න ටික වෙලාවක් තියන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නත් අමතක කරන්න එපා. පැයභාගයක් වගේ මාළු ටික සීසන් වුණාට පස්සේ ලූණු සුදු ලූණු රම්පේ කරපිංචා ඒ වගේම අමු මිරිස් රන්වන් පැහැයෙනකන් තෙලේ බැද ගන්න ඕනේ. සැරට කන්දාසයිට කැමති නම් තව මිරිස් ටිකකුත් එකතු කරගන්න. පස්සේ සීසන් වෙච්ච මාළු ටික මේ විදිහට එක් කරන්න. දී කරගත්ත කොරක මිශ්‍රණය ඒ වගේ එකතු කරන්න. හොදි කන්නාසයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කොරක දී කරගත්ත භාජනයට වතුර ටිකක් දාලා අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට එක් කරන්න පුළුවන්. මදගින්දරේ විනාඩි 20ක් විතර ඉදෙන්න දෙන්න. ඔන්න දැන් නැස්ති අපේ අම්මගේ උරුණු කරි එක. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හොදි තියාගන්න. ඒ වගේම ගින්දර අඩු කරගන්න. රසම රස උරුණු කරි එකක් ඔයාලත් හදාගන්න ඕන. මේ වගේ සරලම සරල චූටි ක්‍රමයක් අත්දැක බලන්න.